ප්‍රංශ කතාවල එන ත්‍රී මස්කිටියර්ස් කිව්වේ සැවොම එකෙකු සඳහාත් එකෙක් සැවොම සඳහාත් කියලා. දේශ සීමා භාෂාවන් කාලය කොච්චර බාධාවක් වුණත් නියම යාළුකම් කියන්නේ හැමදේම පරද්දලා ඉතිරි වෙන දෙයට. අද ගොඩ දවසකට පස්සේ යාළුවෙක් එක්ක චිට් චැට් එකක් දාන්න තමයි මේ දවස වෙන් කරේ. යාළුවා එනකන් වීඩියෝ කර කර කෝලම් කරපු නිසා එයාගේ ලස්සන හිනාව ඔයාලට අරන් එන්න මට බැරි වුණා. කාලය දුරස්ථභාවය කියන්නේ ඕනම බැඳීමකට ලොකු අභියෝගයක්. නමුත් සැබෑ යාළුකම් ඉදිරියේ ඒ හැමදේම පරාදයි. ප්‍රංශයේ වීර කතා අතර තියෙන රෝලන් සහ ඔලිවිය වගේ හොඳ මිතුරන් අපේ ජීවිතවල ඉන්නවද? හොඳට කල්පනා කරලා බලන්නකෝ ඔයාලට එහෙම යාළුවෝ ඉන්නවද කියලා. හොඳ යාළුවෝ අතර තර්ක විතර්ක ඇති වෙනවා. ඒත් හැම දෙයක් අවසානයේදී යාළුකම ඇතුලේ තියෙන සහෝදරකම ඉහළින්ම තියෙන්න ඕන නේද? What is your life goal in this moment? I want to be happy, obviously. අපේ ජීවිත කතා ඉතින් ඉතිහාසගත වුණේ නැති වුණාට අපි දෙන්නත් ජීවිතය ගැන කතා කරද්දී ගොඩක් ආකිව් කරගන්න තැන් තියෙනවා. මං මේ මගේ යාළුවත් එක්ක ගත කරන ක්වොලිටි ටයිම් එකට මාර ආසයි. මොකද ඕපදූප අනම්මනම් කිසි දෙයක් නැති අපි අපේ ජීවිත ගැන විතරක්ම කතා කරන ටයිම් එකක් තමයි මට හැමදාම මේ යාළුවත් එක්ක තිබුණේ. ඒක මට ඇත්තටම අවශ්‍ය දෙයක්. අපිට මොන ගැහෙන හැම කෙනෙක් එක්කම ක්වොලිටි ටයිම් නැහැ. ඒකට ඉතින් ක්වොලිටි තියන අයම හොයාගන්න ඕනේ.